මෙයාලා දන්නවද මිනිස්සුන්ගේ ඇඟිලි රටාව වගේම සීබ්‍රාවෙකුගේ තියෙන කළු සුදු රටාවත් එකිනෙකාට වෙනස් කියලා. ඒ කියන්නේ එකම වගේ ඉරි රටා තියෙන සීබ්‍රාවන් දෙන්නෙක් මේ ලෝකෙ කොහෙවත්ම නැහැ. සාදරයෙන් පිළිගන්නවා දැනුම පිපාසිතයන්ව මයින්ඩ් ස්පොට් අපේ YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න හදන්නේ පුදුම හිතෙන සීබ්‍රා ගැන. ඉතින් වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. සීබ්‍රාව ජීවත් වෙන්නේ අප්‍රිකානු මහද්වීපයේ. සාමාන්‍යයෙන් මෙයාලව දකින්න පුළුවන් තනබිම්, සවානා කලාපවල සහ විවෘත වනාන්තරවලදී. මේ සීබ්‍රාවන් රංචු වශයෙන් ජීවත් වෙනවා. මේකෙන් මෙයාලට පුළුවන් සිංහයන් සහ හයිනාවන් වගේ භයානක සත්තුන්ගෙන් ආරක්ෂා වෙන්න. මේ සීබ්‍රාවන් ශාකභක්ෂකයෝ. මෙයාලා දවසින් වැඩි හරියක්ම කරන්නේ තනකොළ කමින් කාලය ගත කරන එක. සීබ්‍රාවන් හරි සංසුන් සහ අහිංසක සත්තු වගේ පෙවුනත් මෙයාලා ඇත්තටම වනචාරී සත්තු පිරිසක්. මෙයාලට පැයට කිලෝමීටර් 65ක විතර වේගයෙන් දුවන්න පුළුවන්. විලෝපිකයෙක් පහර දෙනකොට මෙයාලට පුළුවන් උන්ව ව්‍යාකූල කරන්න සිග්සැග් ආකාරයට දුවන්න. ඒ විතරක් නෙවෙයි. මෙයාලගේ ඇඟේ තියෙන මේ ඉරි රටාවන් හින්දා මෙයාලා එකට ඉන්නකොට විලෝපිකයන්ට සීබ්‍රාවන් තනි තනියෙන් වෙන් කරලා අඳුර ගන්න බෑ. ඉතින් මේකෙනුත් මෙයාලා ආරක්ෂා වෙනවා. මේ ලෝකයේ ප්‍රධාන වශයෙන් සීබ්‍රා වර්ග 3ක් ජීවත් වෙනවා. ප්ලේන් සීබ්‍රා, මවුන්ටන් සීබ්‍රා, ග්‍රේවි සීබ්‍රා කියලා උන්ව හඳුන්වනවා. අද වෙනකොට වාසස්ථාන අහිමිවීම සහ දඩයම් කිරීම හින්දා සමහර සීබ්‍රා විශේෂ වඳවීමේ තර්ජනයට ලක් වෙලයි තියෙන්නේ. ඉතින් මේ අපූර්ව සත්වය ආරක්ෂා කරගන්න එක අපි හැමෝගෙම වගකීමක්. ඉතින් මේ තමයි සීබ්‍රාගේ කතාව. ඔයාලා මොකද හිතන්නේ අද අපේ වීඩියෝ එක ගැන? ඔයාලගේ අදහසත් අපිට කියන්න. ඒ වගේම මයින්ඩ් ස්පොට් අපේ YouTube channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.